හායි කොහොමද ඔයාලට මම ඔයාලට මේ පොඩි වීඩියෝ එකක් කරන්න යන්නේ. ගොඩක් අය මේ හොයනෝනේ ඇත්තටම ෆුට්ප්‍රින්ට් ඕඩර් ෆ්ලෝ කියනවා, සමහර ෆුට්ප්‍රින්ට් කියනවා. එතකොට කිව්වට හරියට අයිඩියා එකක් නැහැ සහ ගොඩක් අය දන්නේ නැහැ. ඕඩර් ෆ්ලෝ කියන්නේ එකක්, මුලින්ම කියන්න ඕන ඕඩර් ෆ්ලෝ කියන්නේ එකක්, ෆුට්ප්‍රින්ට් කියන්නේ එකක්. කියන්නේ ඕඩර් ෆ්ලෝ වල තියෙන හදවත වගේ තමයි ඇත්තටම ෆුට්ප්‍රින්ට් එක. ඕඩර් ෆ්ලෝ වල තියෙන එක දෙයක් විතරයි ෆුට්ප්‍රින්ට් එක කියන්නේ. එතකොට මේ හිතන්න එපා මේ ෆුට්ප්‍රින්ට් කියන්නේ ඕඩර් ෆ්ලෝ කියලා හිතාගෙන ඉන්න එපා. ඒක වැරදි මතයක්. ඕඩර් ෆ්ලෝ වල එක දෙයක් විතරයි ෆුට්ප්‍රින්ට් කියන්නේ. ඕඩර් ෆ්ලෝ වල බේසික් නෙමෙයි ප්‍රධානම දේ තමයි ෆුට්ප්‍රින්ට් කියන්නේ. දැන් මම මේ ෆුට්ප්‍රින්ට් chart එක තමයි ඕපන් කරගෙන තියෙන්නේ. මේක ඇත්තටම එතකොට මේකත් ෆුට්ප්‍රින්ට් කියන්නේ ඔයගොල්ලෝ ට්‍රේඩින් view එකේ පාවිච්චි කරන price action chart එක වගේ තමයි. හැබැයි මෙතන තියෙන වෙනස ඔයගොල්ලන්ට අර price action chart එකේ බලා ගන්න පුළුවන් උපරිම candle එකේ පෙන්වන, ඒ කියන්නේ bullish candle එකක්ද එහෙම නැත්නම් bearish candle එකක්ද, මේකේ wick එකක් තියනවාද, අන්න ඔය වගේ details ටිකක් විතරනේ. සහ උපරිම ඉතින් ටිකක් එහාට ගියොත් volume බලන්න පුළුවන්. volume එකෙන් තව, ඒ කියන්නේ පොඩ්ඩක් වැඩිපුර හොයන කෙනෙක්ට වොලියුම් එක බලලා තව අයිඩියා එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ වොලියුම් එකෙන් ඊට වැඩි ඩීප් අයිඩියා එකක් ගන්න පුළුවන්. හැබැයි ඒ වුණාට ඇත්තනම ওই කැන්ඩල් එකක් ඇතුලේ මොකද්ද වෙන්නේ, කොහොමද ඕඩර් වැටෙන්නේ කියන ටික ඔයාලට පේන්නේ නැහැනේ. ඔය මේ ට්‍රේඩින් view එකේ වගේ price action chart එකකින් ඔන්න ඕක හොයා ගන්න පුළුවන් සරල ක්‍රමය තමයි අපි මේ ඕඩර් ෆ්ලෝ කියන්නේ. ඕඩර් ෆ්ලෝ වල පාවිච්චි කරන ෆුට්ප්‍රින්ට් එක කියලා පාවිච්චි කරන්නේ. මේ තියෙන ෆුට්ප්‍රින්ට් chart එක. හරිද? ඔයගොල්ලෝ නිකන් සරලව පොඩ්ඩක් මේක වෙන්නන්නම්. දැන් මෙහෙම normal බැලුවලමට ඔයගොල්ලන්ට මේක normal candle chart එකක් වගේ මෙන්න මේ විදිහට තියුණොත් මේ තියෙන normal candle chart එකක් වගේ. මෙතන මේක අරන් ගන්න එපා. ඔයගොල්ලන්ට හිමීට මේවා පැහැදිලි කරලා දෙන්නම් පොඩ්ඩක්. හරිද? මම දැන් මේ ට්‍රේඩ් එකක් ගත්තා. එතකොට ඒක තමයි මේ ඕපන් කරගෙන ඉන්න ගමන් ඔයාලට එක්ස්ප්ලেইন කරන්නේ. මේක ටිකක් මැනිපියුලේට් වෙනවා. මේක බයි එකක් යයි බොහෝ දුරට. හැබැයි ඉතින් අර මේ ලික්විඩ් සෙට් කර ලික්විඩ් හෑන්ඩ් කර මැනිපියුලේට් කර යන කොයින් එකක් දැන්. හරි, ඒක වැඩක් නැහැ. මම ඕගොල්ලන්ට පෙන්නන්නම් මේකේ මොනවද ඕගොල්ලන්ට ගන්න පුළුවන් කියලා. මෙන්න මේ විදිහට මේක ෆුට්ප්‍රින්ට් එකේ එන කැන්ඩල් chart එක අපිට පුළුවන් zoom කරගන්න. දැක්කද? zoom කරගත්තට පස්සේ ඔයාලට පේනව නේද තියෙන වෙනස? මේ කැන්ඩල් එක ඇතුලේ වෙලා තියෙන හැමදේම මෙන්න මේ ඕඩර්ස් ඔක්කොම ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. අකුරක් නෑ අර කොහොමද වෙලා තියෙන්නේ, කොහොමද මොනවාද වැටිලා තියෙන ඕඩර්ස්. මේ පැත්තේ තියෙන ඔක්කොම සරලව කියනවා නම් මේ පැත්තේ තියෙන්නේ selling orders, aggressive selling orders. ඒ කියන්නේ මාකට් එකේ තියෙන price එකෙන් ඒ වෙලාවේ ගත්ත selling orders තමයි මේ පැත්තේ තියෙන්නේ. sell කරපුවා. එතකොට මේ පැත්තේ තියෙන්නේ aggressive buying orders. ඒ කියන්නේ තියෙන මිලෙන් ගත්තු buy orders. ඊට අමතරව මෙතන passive orders, passive limit orders වගේ passive orders දාලා තියෙන එක දෙකක් තියෙනවා. ඒක ටිකක් ඇඩ්වාන්ස් ඉගෙන ගද්දි තමයි ඒක ඕගොල්ලන්ට ඕන වෙන්නේ. ඒක මෙතනට කියන්න ගියොත් සාමාන්‍ය අයිඩියා එකක් නැති අයට පැටලෙනවා. ඒ නිසා මම ඒක කියන්නේ. මොකද කවුරු හරි දන්න කෙනෙක් මේක බැලුවොත් හිතන්න පුළුවන් මේ වැරදි වැටහීමක් එන්න පුළුවන් හින්දායි මම ඒක ගැන කිව්වේ. ඒක ගැන කියන්නවත් හොඳ නැහැ. මේ පැටලෙනවා ගොඩක් අයට. නොදන්න කෙනෙක්ට පැටලෙනවා. normally ඕගොල්ලන්ට ගන්න පුළුවන් මේ පැත්තේ වම් පැත්තේ තියෙන්නේ sell orders, දකුණු පැත්තේ තියෙන්නේ buy orders. හරිද? aggressive sell, aggressive buy orders මේ තියෙන්නේ කියලා ගන්නකොට ඊට පස්සේ අපිට පුළුවන් මේ orders වැටෙන විදිය. මේ ඔයගොල්ලෝ පේනව නේද? ඩොට් වැදිලා තියෙනවා රතු පාට කොළ පාට. මේ වගේ තැන්වල සාමාන්‍ය තියෙන ටිකක් වැඩිපුර වැදිච්ච ඕඩර්. ඒ කියන්නේ මේ ඇග්‍රෙසිව් කියන්නේ එකපාර ලොට් එකක් ගන්නවා කියන්නේ සාමාන්‍ය ලොට් එක පිටින් මේ පේනව නේද? මෙතන මම නිකන් මේ එකක් ක්ලික් කරලා ගන්නම්. මේ buy orders 255 trades. එතන මෙතන වැදිලා තියෙනවා 255. ඒ කියන්නේ slippage එක 54 trades. ඒ කියන්නේ එකපාර වැදිච්ච ඕඩර් සෙට් එකෙන් 54ක් ටික්ස් අප් වෙලා තියෙනවා. කියන්නේ කැන්ඩල් එක අප් වෙලා දෙනවා 54ක්. ඒ එක ඕඩර් එකක් වගේ එකපාර වදින ටිකනේ. මේ තියෙන මෙතන ඉඳන් මෙතන තමයි 54 කියලා කියන්නේ. ඔන්න ඔය වගේ සම්පූර්ණ. දැන් මේකේ මේ ඕඩර්ස් වල තියෙනවා ඩීටේල්ස් ඕගොල්ලන්ට ගන්න. එතකොට මේ ඕඩර්ස් ඉවර වෙලා තියෙනවා. මෙතන මේ 0 වැදිලා තියෙනවා. මේ වගේ තියෙනවා ගොඩාක් ඩීටේල්ස් ඉගෙන ගන්න. මේ හැමදේම ඇඩ්වාන්ස් ඕගොල්ලෝ ඉගෙන ගත්තොත් ඕඩර් ෆ්ලෝ මේ වගේ
ගොඩාක් තියෙනවා රීඩ් කරලා මාකට් එකේ හදවත වගේ කියලා කිව්වේ මම ඒකයි. මේකෙන් පුළුවන් ගොඩාක් දේවල් ඉගෙන ගන්න සහ මාකට් එකේ ඇත්තටම මොකද්ද සිද්ධ වෙන්නේ කියන එක තමයි මෙතනින් ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන්. අන්න ඕකයි තියෙන වෙනස ඔය දෙකේ. එහෙනම් ඕගොල්ලෝ මේ ගැන හොයන්න. තවදුරටත් ඔය chart එකේ price එක විතරක් බලලා ඇත්තටම මොකද්ද වෙන්නේ කියලා ඕගොල්ලන්ට තේරුම් ගන්න බෑ. මාකට් එකේ තියෙන real fight එක. real market එක ඇතුලේ වෙන්නේ මොකද්ද කියන එක තමයි මේකෙදි ඔයාලට හොයාගන්න පුළුවන්. හරිද? තව සරලව පොඩි දෙයක් මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේක. මෙතනින් ඕගොල්ලන්ට පුළුවන් ඩෙල්ටා අහලා තියෙනව නේද? ඩෙල්ටා කිය ඕඩර් ෆ්ලෝ වල අපි එහෙම කතා කරද්දි ගොඩක් වෙලාවට කියන්නේ ඔන්න ඔය ඩෙල්ටා එකේ ඩෙල්ටා වල ඇත්තටම ප්‍රෙෂර් එක ඩෙල්ටා එක කොහොමද නම්බර්ස් විදියට කියලා කියන්නේ හරිම දැන් නෝමල් ඩෙල්ටා එක අපිට බලන්න පුළුවන් ඔය CDV එකෙන් වගේ ඩෙල්ටා ප්‍රෙෂර් එක කොහොමද ඒ වගේ දේවල් ඒ වුණාට ඩෙල්ටා එක කීයක්ද ඒවා කියලා බලා ගන්න පුළුවන් මෙන්න මේ ෆුට්ප්‍රින්ට් chart එකේදී හරිද 3 million 6 million ඔන්න ඔහොම තියෙනවා මෙතන තියෙනවා මේකේ උඩින්ම තියෙනවා ඩෙල්ටා එක එතකොට max delta min delta මේ delta change එක කොච්චරක් වුණාද සහ මේ යටින් තියෙන volume එකට අදාළ numbers. ඒ කියන්නේ අපි ඔය volume කියන්නේ ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ දැන්. trading view chart එකේ තියෙනව නේද volume bar. අන්න ඒ volume bar එක අදාළ තියෙන orders ප්‍රමාණයට අදාළ volume එක තමයි මේ. මෙතන මේ මෙන්න මේ candle එක sample එකක් විදිහට ගත්තොත් මේ candle එකට අදාළ volume එක 54 million volume එකක් මෙතන වැදිලා තියෙනවා මේ candle එක මේ විදිහට form වෙන්න. මෙන්න මේ විදිහට පේනවා. ඒ ලොකු candle එකක් වැදලා දෙනවා. එතකොට මේ පොඩි candle එක බලන්න. මේ පොඩි candle එකේ 22 million. එතකොට මේ spread එක පොඩියට හැදිලා තියෙන්නේ. හැබැයි මේක මෙහෙම තිබුණා කියලා මේක ඇතුලේ මේ wick එක කියන්නේ සම්පූර්ණ orders තියෙන්නේ. මෙතන මේ එළියට පේන්නේ නැති වුණාට මේ වගේ ඔක්කොගෙම orders නේ තියෙන්නේ මේ orders වැදිලා තියෙන විදිහවල මේ හැමදේම ඕගොල්ලන්ට පුළුවන් මේ order flow වල footprint ඉගෙන ගත්තොත් මේක ඇත්තටම confirmation එකක් ගොඩාක් වටින confirmation එකක් සහ ගොඩාක් sure confirmation එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් මම කියව නේද ඔයාලට මේ market එක ටික ටික buy වෙනවා කියලා පටන් ගන්න. මේ දැනටත් මේක buy වේගෙන එන්නේ. මේක එක දිගට buy වෙන්නේ නැහැ මේක manipulate කරන එක. ඒ වුණාට මේක තියෙන ට්‍රෙන්ඩ් එක buy එකක් මේක තව උඩට ගෙනහිල්ලා තමයි බොහෝ දුරට මේගොල්ලෝ sell කරන්නේ මම trap කරනවා කොහොමද මෙතන මේ ළඟ මේ හොඳ buyers-ලා trap කිරිල්ලක් තියෙනවා ඒක බලාගෙන ඉන්න ඕන එතකොට ওই ටික තමයි මට ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්න ඕනේ මොකද ගොඩාක් අය මේ order flow කියලා එකයි මේ footprint කියන එකයි පටලගෙන ඉන්නවා ඒක සහ මේ footprint කිව්වට දන්නේ නැහැ මොකද්ද කියලා මේ ඒ ගැන මට පොඩි මේ සරලව පොඩ්ඩක් ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න ඕන නම් මේ පොඩ්ඩක් ටයිම් එක තිබිච්ච එකයි මම මේක මේ ඔයගොල්ලන්ට පෙන්නුවේ. එතකොට මේකෙන් ඔයගොල්ලන්ට පුළුවන් ඕඩර් මේ මටත් දැන් මේ දෙක පැටලෙනවා. ෆුට්ප්‍රින්ට් එක බලපුවම ඔයගොල්ලන්ට පුළුවන් මෙතන buyers ලාද strong sellers ලාද strong කියලා දැනගන්න. normally මම මෙතන පෙන්නන්නම් මේකේ දැන් මේ වෙලාවේ buyers ලා strong. ඒ නිසා තමයි මේ මාකට් එක අප් වෙන්නේ. ඔක ගොඩක් දේවල් තියෙනවා මට කෙටියෙන් ඒක ටික පැහැදිලි කරන්න බෑ. ඔයගොල්ලන්ට ගැන ලොකු knowledge එකක් නැති හින්දා හරිද? මේ ඔන්න ඔය වගේ ගොඩාක් දේවල් තියෙනවා ඉගෙන ගන්න. ඉතින් ඔය මේ රිටේල් ට්‍රේඩර්ස්ලා පාවිච්චි කරන පරණ සිස්ටම් වලින් මිදිලා පොඩ්ඩක් ඕඩර් ෆ්ලෝ වලට පැත්තට හැරිලා වැඩිපුර ඉගෙන ගන්න. මම කියවනේ මේක බයි වෙනවා කියලා මාකට් එක. බලාගෙන ඉඳි බයි වෙනවනේ. ඔය පැත්තෙන් බයි වෙනවා කියන්නේ අපේ මේ පැත්තෙන් වොලට් එක වැඩි වෙනවා කියන එක තමයි. මේ එතකොට යන්න ඒ නිසා ඔයගොල්ලෝ මේවා ඉගෙන ගන්න. ඉගෙනගෙන මේවා කරලා ගේමක් ගහගන්න මුළු ජීවිත කාලෙම රස්සාවල් කර ඉන්න බැහැ නේද? මනුස්සයන්ට මොකක් හරි ඔයගොල්ලන්ට තියෙන්න ඕනනේ. ජීවිතේ හැමෝටම තියෙනවා අපිට බලාපොරොත්තු තියෙනවා අපි ආවට ඉන්න අපේ දෙමව්පියෝ අපේ නෑද හිත මිතුරු නම් ඕනේ. අපිත් එක්ක එකට ඉන්න අපේ අයගේ ජීවිතේ කියන්නේ අපිට ඒගොල්ලොන්වත් එක්කම පරම්පරාවක් ගොඩ දාගන්න පුළුවන් ක්‍රමයක් මේක ඔයගොල්ලෝ මේ දේවල් හරියට කරගත්තොත්. එහෙනම් ජය වේවා. මේ බලන්න මේ ඉගෙන ගන්න මේ වැඩිදුර මැසේජ් එකක් දාන්න කියන්නේ වැඩිපුර ඉගෙන ගන්න මම මොනවා හරි මේ ගැන ඔයගොල්ලන්ට පස්සේ ආපහු වීඩියෝ එකක් දාන්න මේ මම කිව්වේ මෙතන දැන් මාකට් එක ඔයලා හරි සෙල් කරනවා කියලා මේ මෙහෙම වදින්නේ දැන් මෙතන මේ
ඕගොල්ලෝ දැන් මේ වගේ ගොඩාක් අය බයින් ඕඩර්ස් දාගෙන ඉන්නවා. මේ මාකට් එක බයි වෙනවා දැක්කම ගොඩක් අය බයින් වලට ඕඩර්ස් දානවා. එතකොට ඒගොල්ලෝ මේ හරියෙන් දැන් මෙහෙම බයි එක දාලා 125ක් විතර යටින් SL එක තියෙනවානේ. මෙන්න මේ SL එකේ තියෙන්නේ මේක SL එක කියන්නේ පැසිව් ඕඩර්ස්. පැසිව් බයි ඕඩර් එකක් තමයි මේ SL කියන්නේ. එතකොට මේ පැසිව් එකේ තියෙන ඕඩර්ස් එක වල ඕඩර්ස් වල මේ කාටද ඔය හෙජ් පාන් එතකොට ඉන්ස්ටිටියුට් ට්‍රේඩ් කරන අයට ප්‍රයිස් එක අඩුවට මේගොල්ලන්ට බයි කරන්න පුළුවන්. ඒ නිසා ඒගොල්ලෝ මේක ප්‍රයිස් එක පොඩ්ඩක් මෙහෙම පහළට ගෙනල්ලා ඊට පස්සේ මේ හරියෙන් ඒගොල්ලන්ගේ ඕඩර්ස් ටික ෆිල් කරගෙන ඒ කියන්නේ ඩිස්කවුන්ට් එකකට ඒගොල්ලන්ට බයි කරන්න පුළුවන්. මේ පේනවාද? ඊට පස්සේ මාකට් එක ආපහු උඩට ගෙනියනවා. මේ ඔක්කොම data ඕගොල්ලන්ට මේක ඉගෙන ගත්තම සහ මේ දේවල් වලින් ඉගෙන ගන්න පුළුවන්. පේනවනේ දැන් මාකට් එක ආපහු බයි වෙනවා. ඔන්න ඔය විදිහට තමයි මාකට් එකක් සරලව හැසිරෙන්නේ. කිසිම මාකට් එකක් එක දිගට අප් වෙන්නේ නැහැ. එක දිගට ඩවුන් වෙන්නේ නැහැ. ඔය වගේ ගොඩාක් ඩීටේල්ස් තියෙනවා ඔයගොල්ලන්ට ඉගෙන ගන්න. මම මේ බොහෝම සරල ඔයගොල්ලන්ට තේරුම් ගන්න විදිහ පුළුවන් විදිහට පොඩි ඩීටේල්ස් ටිකක් විතරයි මෙතන කිව්වේ. මොකද කවුරුත් හිතන්නවා පේනවනේ මාකට් එකක් අප් වෙනවා. බලාගෙන ඉන්න. අන්න ඒකයි කියන්නේ මාකට් එකක් බලාගෙන රීඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ තව දෙයක් කියන්නම් කොහොමද? ඇත්තටම මේ මිලියන් බිලියන් ට්‍රිලියන් ගණන් වලින් මේ වදින මේ අපිට වඩා ගොඩාක් ලොකු තාක්ෂණයක් එක්ක ට්‍රේඩ් කරන අය තමයි මේ මාකට් හසුරුවන්නේ. හරිද? අපිට බෑ ජීවිතේට මේ මාකට් එකක් වෙනස් කරන්න. ඒ කියන්නේ අපි නිකන් වැලි කැටයක තරම්වත් මේ මාකට් එකක් අපිට කියන්නේ මේ රිටේල් ට්‍රේඩර්ස් වලට බෑ මාකට් එකක් හොල්ලන්න. එහෙනම් අපිට මොකද්ද කරන්න පුළුවන් එකම දේ? අපිට කරන්න පුළුවන් එකම දේ තමයි ඒගොල්ලෝ යන පැත්තට යන එක. ඔයාලා ඒ කියන්නේ අපි සරලවම කියනවා නම් වැල යන පැත්තට මැස්ස ගහනවා කියන්නේ. වැල යන පැත්තට මැස්ස ගහලා අපේ කොටස අපිට ඕන විදිහට අපේ ඕඩර්ස් ටික ෆිල් කරගෙන පැත්තකටලා බලාගෙන ඉන්නවා හැරෙන්න අපිට බෑ මාකට් හසුරවන්නවත් මේ මාකට් වල යන ඩිරෙක්ෂන් මාරු කරන්න ඕන. ඒක නිසා අර ට්‍රෙන්ඩ් is your friend කියලා කියන්නේ අන්න ඒකයි නිකන් නෙමෙයි. බොරුවට නිකන් මාකට් එක හරවන්න හිතාගෙන මේ රිවර්සල් වලට එහෙම ගොඩ ට්‍රේඩ් දාන්න එපා. ට්‍රෙන්ඩ් එක අඳුරගෙන ට්‍රෙන්ඩ් එක පැත්තට ට්‍රේඩ් දාලා ගේමක් ගහන්න බලන්න. මේ ওই ටික තමයි කියන්න තියෙන්නේ. නම් ජය වේවා හැමෝටම. තාමට මොනවා හරි විශේෂයෙන් මම ඔයගොල්ලන්ට කියන්න තියෙන දේවල් පස්සේ නම් මොකක් හරි වීඩියෝ එකකින් හරි මොකකින් හරි දැනුම් දෙන්නම්. ජය වේවා හැමෝටම.